සාදරයෙන් පිළිගන්නවා ස්කේල් ඇන්ඩ් ස්පයිස් YouTube නාලිකාවට. අපේ ඒකාබද්ධ zero waste ගොවිපලේ රහස් අද ඉඳන් අපි ඔබට කියලා දෙනවා. අදම subscribe කරලා මේ විප්ලවයට එකතු වෙන්න. මේ තියෙන්නේ අපේ දවන්ත තිලාපියා මාළු ටැංකියේ සැබෑ පෙනුම. නමුත් ඔබ දන්නවද මේ ටැංකියෙන් පිට වෙන වතුර ගෙවින් අපේ නයිමිරිස් වගාවට යවන්න බැහැ කියලා. ඒකට හේතුව මාළු අපද්‍රව්‍යවල තියෙන මාරාන්තික ඇමෝනියා විෂ. එහෙනම් අපි බලමු මේ පෝෂණ චක්‍රය පටන් ගන්නෙ කොහොමද කියලා. මේ ඩයග්‍රෑම් එකෙන් පේනවා මාළුන්ගෙන් හැදෙන ගල සහ දියර අපද්‍රව්‍ය පිරුණු ජලය මේ පල්ලෙහා බටේ හරහා ෆිල්ටරයට ගලාගෙන යන ආකාරය. අපේ පද්ධතියේ පළමු පියවර තමයි භෞතික පෙරීම. ජලය ෆිල්ටර් කරන්නට එන්නේ සුළි කුණක් මොටෙක්ස් වගේ කරගෙන. මේ වේගවත් හැකීම නිසා වරින් වැඩි ඝන අපද්‍රව්‍ය සියල්ලම අර ඩයග්‍රෑම් එකේ පල්ලෙහා තැන්පත් වෙනවා පේනවා. දැන් ජලය එන්නේ අපේ සැබෑම මැජික් කොටසට. මේ ඩයග්‍රෑම් එකේ ඔබට පේනවා සුවිශේෂී ෆිල්ටර් මාර්ග. සිදුරු සහිත කුලිකට බොරළු සහ ප්ලාස්ටික් බයෝබොක්ස්. මේ සියල්ලම ඇතුලේ අති විශාල හමුදාවක් ජීවත් වෙනවා. මේ තමයි නයිට්‍රීකරණ බැක්ටීරියා. මේ අය ජලයේ තියෙන විෂ සහිත ඇමෝනියා අංශු උරාවිලා ඒවා අපේ හොට් ඩ්‍රැගන් මයිමෙරිස්කස් වලට අවශ්‍යම කරන නයිට්‍රේට් කියන දියර පොහොරක් බවට පරිවර්තනය කරනවා. ප්‍රතිඵලය කිසිම රසායනිකයක් නැති 100% ස්වභාවික පිරිසිදු පෝෂදායී ජලය අපේ NFT පටපද්ධතියට ගලාගෙන යනවා. මේ ඩයග්‍රෑම් එකෙන් පේනවා පෝෂණය උරාගත් පසු නැවත වතුර පිරිසිදු වෙලා මාළු ටැංකියටම එන ආකාරය. මේක තමයි පරිපූර්ණ ඒකාබද්ධ ගොවිපලක zero waste loop එකේ රහස. ඔන්න ඉතින් අපි අද බයෝෆිල්ටර් එකේ රහස කතා කරා. මේ වගේ වටිනා වීඩියෝ ටිකටම බලන්න ස්කේල් ඇන්ඩ් ස්පයිස් නාලිකාව අදම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු. සුබ දවසක්.